එදා ඔයා තමයි දවසකට හරි චරිතය. ඔයා හැමතිස්සෙම කියන කතාව හරිය. ඔයා තාම කොල්ලා. වන්න වේසනා චරිතේ. චරිතේ නියමටම රංගපෑවේ සන. දැන් බලන්න ගියාම අන්න 100 කෙනෙක් වෙන්න යන්නේ. ඊෂ් ඒ ගන්න පාඩේලා. අම්මට ඒ අම්මට ඒ තමයි. දැන් මට කතා කරනකොට කිල්ල ළඟ තියාගෙන තමයි මට පොත දාලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵල තමයි ඔය. හරි මං එක කිව්වේ නැති එක කමන්නේ කියන්නකෝ. ඉතින් ඇයි ඔයාලා එක මගෙන් ඇංගුවේ? පහන් ගන්න ඕනක් තිබුණේ නැහැ. තන්නේ නැති ඉතින් අම්මා. දැන් ලොකු පුතෙක් ඉන්නවා. කොහොමද සමාජයට කොහොමද ඉන්නේ? ඔය වගේ දේවල් නේ අම්මා හිතන්නේ. අම්මා මොකෝ කියන්නේ? එකම දේ තමයි ඉතින්. දැන් කට්ටියට කොහොමද මේ දේ කියන්නේ? කට්ටියට කොහොමද මූණ දෙන්නේ? ඔය ඇස්සේ මාව තවත් අවුලකට පැටලුවානේ. මං දැන් මේ වෙලාවේ කොහොමද මේ මිනිහයාට කියන්නේ අපි දෙන්න ආච්චි සීයයි වෙන්න යනවා කියලා. ඔයාලා තමයි කියන්නේ ඩඩා බෝනස් කියලා. බෝනස් තමයි. ඔය කීයේ ෂේප් කරගන්නේ. දන්නවනේ මිනිහාගේ විදිය. හරි දැන් විකී වගේ මස්සිනා වෙන්න යන්නේ. මේ මොකද්ද වගේ විකී අතර තියෙන කේස් එක? ඔච්චර මලපයින්. ඒකෙදි මිනිහාගෙම තමයි අහන්න ඕන. දන්නවනේ සනා මට ඔය කාත් එකක් තරහක් තියාගෙන ජීවත් වෙනවා නෙවෙයි කියලා. බිස්නස් එකෙදිත් මට තරගයක් නෑ. අනික සනා අපි ඉන්න ටික කාලේ හැමොත් එකම හොඳින් ඉඳලා කාලා බීලා සතුටින් මැරලා යන්න ඕන. That's it. හරි. දැන් එතකොට ඔයා හැමදාටම ඔහොම ඉන්නද කල්පනා? දැන් එතකොට ඔයත් මෙයාලගේ මේ දේවල් වලට සම්බන්ධයිද? අපෝ මේ මාව නම් අල්ලගන්න එපා ඔයාට. මේ දෙන්න ඔක්කොම ප්ලෑන් කරලා තමයි මට කියන්නේ. මගේ තීරණය මෙච්චරයි. මේ ගෙදරට මනමාලියෝ ඕනේ නැහැ. ඇයි ඉතින් ඔච්චරටම අකමැති වෙන්න හේතුවක් තියෙන්න ඕනනේ පුතේ. නේද? අනිත් එක ඒ ළමයා එන්නේ පොඩ්ඩක් කතා බහ කරලා දැන හඳුනගන්නනේ. නැත්තම් ඔයා උස්සන්ගින්ද නෙවෙයිනේ දරුවෝ. ඒ ළමයා නිව්සීලන්ත වල ඉඳලා එන්නෙම මෙයා බලන්නලු අම්මේ. ඇයි? එයාට එහි බලන්න කෙල්ලෝ නැද්ද? හරි ඉතින් දැන් එන්න කියලා කිව්වට පස්සේ අපිට එපා කියන්න බෑනේ. ඔයා පොඩ්ඩක් නිකන් කතා කරලා බලන්න නේ. ඒකනේ. කවුද දන්නේ අනිත් එක ඉතින් ඒ ළමයා කැමති වෙයිද නැද්ද කියන්නේ. ඇයි අනේ ඔයාලා මේ දේවල් මට කලින් කිව්වේ නැත්තේ? හරි පුතේ ඉතින් අපි දැන් හරි කිව්වනේ ඔයාට. එයාට කැමති නැත්තම් අපි වෙන කෙනෙක් හොයමු. නේද? අනිත් එක පුතේ ළමයා නිව්සීලන්ත වල හොඳ රස්සාවක්ලු කරන්නේ. ඔයාගේ මේ ෆොටෝ එක දැකලා ළමයා ලංකාවට එන්න කැමති වෙලා තියෙන මේව බලන්න කියලා. ඔය රටේ ඉන්න කොල්ලෝ නම් විශ්වාස කරන්නම බෑ. මෙහි හිටියනම් පේන්න හරි ඉන්නවා. මේ දුව ආච්චිගේ අම්මගේ ඉල්ලීමට පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ. අද හෙටම එන්නේ නෑනේ. හරි අනේ නෑ මචං මේ ටිකේ පොඩ්ඩක් ටයිම් නෑ බං. ඔව් ඉර වෙලා ඉන්න පොඩ්ඩක්.
හරියට මම ඇවිල්ලා උඹට තේරෙන්නේ මිස්ටර් ඩික් කියන්නේ. මම මටත් පොඩි සපෝට් එකක් ඕනේ බං. මේ ටිකේ මගේ වැඩ ටික පොඩි ෂේප්මන්ට් එකක් දාලා දීපන් ඉතින්. හරි බං හරි. හරි බං. කොහොමද නැසෙන්නේ නෝදේ? රෂානි බලන්න මනමාලික් කියනවා. හොඳයි. මේ ප්‍රශ්න ඉවරයි. මොකද මේ මනමාලයට පොඩි එකක් බෝනස්ද? දැන් සීරියස් ගන්නනේ අපි දැන් විහිළුවට ගන්න එපා. බලන්න විහිළු කරන්නේ. දැන් මොකද කෙල්ල කියලා තියෙන්නේ? කිල්ල කැමති නැහැ ඉතින්. කොහෙද ඉතින් අර ස්වීටි ආචිත් එක බෑනේ ආ බල කරනවා. අනේ මන් දඩඩා ඔයගලන්ගේ මේ ප්‍රශ්න නැත්තම් මෙලාටත් මේක කියලා අපි හොඳේ. ඊට අර ඉතින් මේ කොල්ලා එන්නේ නැති වැඩක් කරනවා. බල කොල්ලනේ මං ඌ තියලා හරි එළවපන්. හෙලෝ. මොකදුනේ? මෙහෙම ගියොත් නම් මේක කොයි වෙලේ හරි මාට්ටු වෙනවා. එපාර මොකදුනේ? තවගේසෙත්. නෑ මට කලන්තයක් ආව කිව්වේ ගෙදර අය එක්ක කතා කර ඉද්දි. මං කලබලයට එතන තිබ්බ තේ එකක් බිව්වනේ. ඉතින් කියන්නේ මෝඩයෝ. මං උදේට තේ බොන්නේ නෑනේ. මං දැන් වෙනද කාපු නැති කෑම જાති හැමත් කනවා. ඒව ඔක්කොම අර ස්වීටි ආච්චි එකින් එක නෝට් කරන් ඉන්නේ. පටසිරි. නෝක පස්සෙන් පන්නයි නේද දිගටම. තාම නම් එහෙම පාටක් නෑ. එයයි අම්මයි දෙන්නම ඉන්නේ අර මනමාලයාගේ සිහියෙන්. ප්‍රශ්න මදිවට තව ප්‍රශ්නයක්. අපි ඔෆිස් එකට බොරු කී ඉන්නේ නේ. අනේ මන් දන්නේ මෙහෙම ගියොත් අපිට ප්‍රශ්න එන්නේ වැඩි වෙන සීන් එකක් තියෙන්නේ. අර අපාර්ට්මන්ට් එකේ මීට යන එකක්. මේ හඬු මොකද දැන්? Steady Help Hospitals, where health meets compassion. කනවන්නකෝ මේ පුතාර කබඩ් එක ඇරියා. මේ මොනවද දන්නේ? ඇයි ඒක කලබල වෙලා? ඇයි ඉතින් කියන්නේ? මගේ ෆයිල්ස් ටික එක ඇතුලේ. ඕනේ. ඉන්න මම බලන්න. ආසනා කරන්නේ අම්මාට හොඳට බය වෙලා. මගේ ෆයිල් එක බැලුවා අම්මා මොකටද බය වෙන්නේ? අම්මගේ රිපෝට්ස් ඉන්නේ මෙතනනේ. ඒවා වෙයි කියලා මම බය වෙන්නේ. මොකද වෙන්නේ අම්මේ ප්‍රෙෂර් වැඩි නේ?
තම් කෙරුමට ආලයේ හීන විඳ ගන්නට අපි ගෙව්ව පෙම් මතක රැවටි ඉන්නට නුඹේ උණුහුමට පෑසිනාමුවින් කියනවාද මට